ඔන්න මම ඔයාලට කියලා දෙන්නේ අද සොටුස් ගාලා කොහොමද සැමන් කාරි එකක් හදාගන්නේ කියලා. හරිම ලේසි, ඉක්මනින්ම හදිස්සි වෙලාවට බඩගිනි වැඩි වුණාම ඔන්න ඉක්මනින්ම හදාගන්න පුළුවන්. සැමන් ටික ටින් එක කඩලා හොදලා සැමන් ටික හොදලා ගන්න මම අරගෙන ඉවරලා මිරිස් කුඩු 3-5 කුඩු ගම් මිරිස් කුඩු කහ කුඩු තමයි ඒකට ගන්න 3-5 ටික රසහනු ලුණු ගන්නවා. ලොකු ලුණු ගෙඩියක් ඒ වගේම රාම්පේ සුදු ලුණු බික දෙකක් වගේ මම කපලා ගත්තා. අමු මිරිස් කරලක් ගත්තා. 4ට පරලා ඒක ලස්සන කරගන්න. පොල් කිරි පීරිසි කෝප් එකමාරක් වගේ ඔයගොල්ලන්ට අවශ්‍ය ප්‍රමාණයට ගන්න. හරිම ලේසි. සැමන් ටික ගත්තා. භාජනයේ ලිපේ තියාගත්තා. ඒක හැමම ලිපේ තියෙන භාජනයට දාලා ඉවර වෙලා මිරිස් කුඩු 3-5 කුඩු එකතු කරලා ලුණු මිරිස් එකතු කරලා ඉවරලා කිරි දාලා උතුරලා ගන්න තියෙන්නේ. එකවර ඔක්කොම ලිපේ දැම්මා. ලිපේ තිබ්බා. උයාගත්තා. විනාඩි 10ක්වත් යන්නේ නැහැ මේක හදාගන්න. මිරිස් කුඩු මම නැවත පාරක් තව හැන්දක් විතර වැඩි කරගත්තා. අර මිරිස් පාට එනකොට ඉතින් තව රසයි. ඉතින් ඔයාලා මෙන්න මේ සැමන් එක හදලා බලන්නකෝ කොහොමද කීරි වෙල්ලා. හරිම රසයි. ලොකු දේවල් නැහැ. මිරිස් බදින්න ඕනේ නැහැ. කිසිම දෙයක් නැහැ. අවශ්‍ය දේවල් ටික ඉක්මනට ලුණු රාම්පි කරපෙන්ච කපාගත්තා. මිරිස් කුඩු 3-5 කුඩු ඔක්කොම ලැහැස්ති කරගත්තා. සැමන් එක ලිපේ තිබ්බ ගමන් ඒවා ඔක්කොම එකවර දැම්මා. ලිපේ තියාගත්තා. කිරි දැම්ම ගත්තා. හරිම රසයි. විනාඩි 5ක්වත් යන්නේ මේක ඉදෙන්න. ඉතින් ඔයගොල්ලොත් මෙන්න මේ වගේ රසම රස සැමන් කාරි එකක් හදලා බලලා රස කොහොමද කියලා මට කියන්න අමතක කරන්න එපා. ඉතින් ඔන්න සුටුස් ගාලා හදපු සැමන් කාරි එක පුදුම රසක් තියෙන්නේ. කාලා බලලා කොහොමද කියන්නකෝ. ඔන්න ඉතින් අවශ්‍ය කරපු දේවල් ටික මම නැවත වීඩියෝ එක අවසානයේ දාලා තියෙනවා. පේනවනේ මම සැමන් හොදලා තමයි ගන්නෙ. ඔන්න ගත්ත දේවල් රාම්පේ කරපිංචා සුදු ලුණු ලොකු ලුණු ගෙඩියක්. ඒ පේනවනේ මිරිස් කුඩු පොඩ්ඩක් වැඩියෙන් ගන්නවා. අනිත් ඒවා ඉතින් රස අනුව ගන්න. 3-5 කුඩුත් එහෙන්දි කාලක් විතර තමයි ගත්තේ. පේනවනේ ඉතින් නොහොමයි රසම රස සැමන් කරියක් හදාගන්නේ.